ආයෙ කතා කරන්න දෙයක් නැහැ. මං හිතන්නේ ඇත්තටම පැතුම් කියන්නේ හොඳම ලෙවල් එක බැට් කරන ප්ලේයර් කෙනෙක්. ඉතින් අපිට ඉන්න ලංකාවේ ඉන්න හොඳම බැට්ස්මන් කෙනෙක්. NDB Credit Cards, the advantage in your wallet. මං හිතනවා තනතිරුවත් පොඩි බලපෑමක් තිබ්බා කියලා. ඒත් එක්කම අපි අද ඉන්න තත්ත්වෙ මං හිතන්නේ ඉන්න අපි උඩ මේ තත්ත්වෙ ඉන්නවා කියලා හිතන්නේ අපි ෆස්ට් ඉනින් ගත්ත ලීඩ් එකත් එක්ක. මං හිතන්නේ ක්‍රිකට් වල බැට්ස්මන් කෙනෙක් ගත්තොත් හැම කඩයිමකම ඉන්නවා ඕන බැට්ස්මන් කෙනෙක් 80 90 ඊට පස්සේ 40 ගණන් 30 ගණන්. ඉතින් මං හිතන්නේ බැටිං වල ගත්තොත් අපි හැමෝම try කරන්නේ බැට්ස්මන්ලා හැමෝම try කරන්නේ 100ක් ගන්න මැච් එකක් දිනවන්න. ඉතින් ඒක දවසින් දවස වෙනස් වෙනවා. මං හිතන්නේ අද දවසේ අවසනාවන්ත විදිහට උසල් මෙන්ඩිස් රන් අවුට් වුණා. චන්දියයි අවුට් වුණා. ඉතින් මං හිතනවා ඒක part of the game. මං හිතන්නේ මේක එකපාරට ආපු දෙයක් නෙමෙයි. අපි පහුගිය අවුරුදු 2 3 ගත්තොත් ටෙස්ට් ක්‍රිකට් වල අපි හොඳට කරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මං හිතන්නේ මේක එකපාරට ආපු රිසල්ට් එකක් කියලා මේ අද දවසේ අපි ඉන්න තැනත් එක්ක ගත්තොත් අපි හැම මැච් එකක්ම එන්නේ හැම සීරීස් එකක්ම එන්නේ දිනන්න බලාගෙන. ඉතින් මං හිතනවා ඒක ලොකු ප්‍රොසෙස් එකක්. පහුගිය අවුරුදු 2 3 අපි කරපු ලොකු ප්‍රොසෙස් එකක් මේ එන්න අපි මැචස් වල හොඳට කරගෙන ජය පරාජය අතරම දෙපැත්තටම තියෙනවා ඕන සීරීස් එකක. ඉතින් අපි බලන්නේ හැමතිස්සෙම වැඩිම වාසිය අපේ පැත්තට අරගෙන තරඟාවලිය ජයග්‍රහණය කරන්න. මම මැදට බැට් කරන්න ගියා. මං හිතන්නේ මගේ අපි හැමෝම පොසිටිව් ක්‍රිකට් එකක් සෙල්ලම් කරන්න අපි නැෂනල් ටීම් එකක් විදියට. ඉතින් අපේ ටීම් එක හැම වෙලාවෙම පොසිටිව් අප්‍රෝච් ගන්නවා මැදදී. මං හිතන්නේ මම සහ කුසල් මෙන්ඩිස් අද දවසේ අපි ඒ වෙලාව ප්ලෑන් කරේ අපි පොසිටිව් බැට් කරලා ලීඩ් එකක් අරගන්න එක තමයි අපේ ප්ලෑන් එක උනේ. මං හිතන්නේ ගොඩක් වෙලාවට මම පහුගිය අවුරුදු 3 4 සෑහෙන හાર્ඩ් වර්ක් එකක් කරා. ඉතින් ඇත්තටම ඒක හොඳ තරඟාවලියක්, හොඳ එක්ස්පීරියන්ස් එකක් හම්බුණා මට. ඉතින් මම හිතන්නේ ඒ සියලුම දේවල් අරගෙන තමයි මම ඉස්සරහට යන්නේ. අපි හැමදාම හැම මැච් එකකදීම හැම සීරීස් එකකදීම මොන හරි දෙයක් ඉගෙන ගන්නවා. ඉතින් මං හිතන්නේ මම IPL එකේ වගේම මේ සීරීස් එකෙත් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඉතින් මම මේ හැම දෙයක් එක්කම ඉදිරියට යන්න තමයි බලන්නේ. ඔව් ඇත්තටම අපි හැමෝම දන්නවා පැතුම් නිස්සංක කියන්නේ කවුද කියලා. ඉතින් පැතුම් නිස්සංක ඕනම වෙලාවක තරඟයක් ජයග්‍රහණය කරන්න පුළුවන් ක්‍රීඩකයෙක්. මම පෞද්ගලිකව හරි කැමතියි පැතුම් එක්ක බැට් කරන්න. අපි පොඩි කාලේ ඉඳන් එකට සෙල්ලම් කරේ. ඉතින් මං මගේ ලෝකේ ඉන්න එකම ප්ලේයර්ස් ලයින් ගත්තොත් එක ආස ක්‍රීඩකයෙක් තමයි පැතුම් නිස්සංක කියන්නේ. ඉතින් මට ඒ ප්‍රිවිලේජ් එක පැතුම් එක්ක ගන්න හම්බෙලා තියෙනවා. ඒත් එක්කම පැතුම්ගේ බැටිං ගත්තොත් ආයෙ කතා කරන්න දෙයක් නැහැ. මං හිතන්නේ ඇත්තටම පැතුම් කියන්නේ හොඳම ලෙවල් එක බැට් කරන ප්ලේයර් කෙනෙක්. ඉතින් අපිට ඉන්න ලංකාවේ ඉන්න හොඳම බැට්ස්මන් කෙනෙක්. Experience what it means to have true peace of mind with NDB Credit Cards. NDB Credit Cards, the advantage in your wallet. මං හිතන්නේ ටැජුල් කියන හොඳ බෝලර් කෙනෙක්. ඉතින් ටෙස්ට් ක්‍රිකට් වල ලෙෆ්ට් ආම් ඔර්තොඩොක්ස් කියන්නේ ලොකු පාර්ට් එකක් තියෙන රෝල් එකක්. ඉතින් මං හිතනවා ටික කාලයක් තිස්සේ එයා ඒ දේ හොඳට කරගෙන යනවා. ඒත් එක්කම අපි අපේ පැත්තෙන් ගත්තොත් අපි හැම බෝලර් කෙනෙක්ටම ට්‍රීට් කරන්න එක විදියට. ඉතින් මං හිතනවා රෙස්පෙක්ට්ෆුලි අපි ට්‍රීට් කරලා අපිට මැච් එකේදී කරන්න පුළුවන් උපරිමය අපි ඔපෝනන්ට් එක්ක කරනවා කියලා. ඇත්තටම මම හිතන්නේ මැච් එකකට ගියාට පස්සේ මගේ ඔළුව වැඩ කරන්නේ ඇත්තටම මැච් එක දිනන්නේ කොහොමද කියලා, මගේ පර්සනල් බෙස්ට් දෙන්නේ කොහොමද කියලා මැච් එක වෙනුවෙන්, ටීම් එක වෙනුවෙන්, මගේ රට වෙනුවෙන් කන්ට්‍රිබියුෂන් එක කොහොමද මට දෙන්න පුළුවන් උපරිම දෙන්න කියන එක. ඉතින් මං ඇත්තටම ඇවරේජ් ගැන, මයිල්ස්ටෝන්ස් ගැන හැම ඕන ප්ලේයර් කෙනෙක් ඒව ගැන හිතනවා. හැබැයි සමහර වෙලාවට අපේ ටීම් එක ගැන හිතන්න ඕන වෙලාවල් තියෙනවා. සමහර වෙලාවට අපේ සමහර දේවල් කැප කරන්න වෙනවා ටීම් එක වෙනුවෙන්. ඉතින් මං හිතන්නේ හැම ප්ලේයර් කෙනෙක්ම try කරන්නේ තමන්ගේ පර්සනල් බෙස්ට් දීලා ටීම් එක වෙනුවෙන් උපරිමය කරන්න. ඒත් මං හිතන්නේ අනිත් දේවල් ටීම් එක වෙනුවෙන් කරාට පස්සේ අනිත් දේවල් ඉබේම හම්බ වෙනවා. මං හිතන්නේ ඇවරේජ් පර්සනල් මයිල්ස්ටෝන් ඒ සියලු දේම මං හිතන්නේ අපි ටීම් එක වෙනුවෙන්, රට වෙනුවෙන් ක්‍රීඩා කරද්දී ඒ දේවල් ඉබේ හම්බ වෙන දේවල් කියලා.
මම හිතනවා පලවෙනි ගැන ඊයට වඩා අද දවස පොඩ්ඩක් ස්පින් වනා කියලා විකට්ටේ මොකද දැන් අන්තිමට ගත්තොත් ලාස් සෙෂන් එකෙත් බෝලෙ ගොඩක් ස්පින් වුණා ඉතින් මං හිතන්නේ එන්ස් දෙකෙන්ම මං හිතන එන්ඩ එන්ඩ එකක් ස්පින් වෙනවා එහෙම කියලා මං හිතන්න එන්ස් දෙකෙන්ම බෝලෙ ස්පින් වෙනවා දැන් ඉතින් මං හිතන්නේ මැච් එක අපේ පැත්තට ඇවිල්ලා තියෙන්නේ අපි පුළුවන් තරම් try කරනවා අඩු ලකුණු ප්‍රමාණයකින් all out කරගන්න. ඔව් ඇත්තටම කලින් සයිකල් දෙකම අපි ළඟ ඇත්තටම ගිය සයිකල් එකෙත් අපිට ඇත්තටම ලොකු ඔපචුනිටි එකක් තිබ්බ ෆයිනල් එකට එන්න. ඉතින් මම හිතනවා අපි ටීම් එකක් විදියට ගත්තොත් අපේ මේ අවුරුද්ද ප්ලෑන් එක චැම්පියන්ෂිප් එක තමයි ඇත්තටම කිව්වොත් ඉතින් ගිය සයිකල් දෙකේ වුණු මිස්ටේක්ස් අපි අඩු කරගෙන අපි දැන් හොඳ ස්ටාර්ට් එකක් අරගෙන තියෙනවා මම හිතන්නේ ඒක දිගට කන්ටිනියු කරගෙන ගියොත් අපිට අචීව් කරගන්න පුළුවන් කියලා. Experience what it means to have true peace of mind with NDB credit cards. NDB credit cards, the advantage in your wallet.